බෙන්තර උපකරණ වල මට ගන්න බෑනේ. දාගන්න. ඒ ඉන්නේ දැන් කිරිටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ. කොහෙද ඉන්නේ? මෙහෙට එන්න. මෙහෙම මේ බලන මේ වාහනවල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා. නෑ ඉතින් මේ වාහනවල එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බෑලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරගෙන ඉගෙන ගන්නවා දන්නෙත් නෑ. තමුසේව මං අස් කරනවා. දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා. ඌ පිළිවෙලට වැඩ කරන් යනවා. ඌ හරියට හදාගෙන තමුසේව මං අස් කරලා දානවා. එච්චරයි මම කියන්නේ. එච්චරයි කතාව. මට මගුලක්ද මේ? ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලක් ජීවාගෙන මේ යන්නකෝ එහෙනම්. බිල? ඔව් යන්න. දැන් යන්න. කොයි අලුත් එකක් වැඩ කිද? ඉස්තිරි පුගේ. බොසා උඩ එනේ බලන්න උඩ එනේට ගහලා. ඉන්නකො පොඩ්ඩක්. අදාළ එනේ ගලවන්න කලින් ළඟ එනේ ගලවගෙන ඉන්න ඕනේ. බහබ පලයන් කියලා සර්විස් එකේ වැඩ බලාගෙන ඉන්න. මෙතන මගුල් නටනවා. ඉනුම් සර්විස් කරන්නේ නැහැ. වාහන සර්විස් කරන්නේ. පතිරණ මුදලාලි වාහනේ හොයන් එනවා. පතිරණ. ඔය පතිරණ මුදලාලි. වාහන තියන්නේ යන්නේ. මගුලක් කරනවා. මල්ලි පාන තියෙනවා. මේ දවල් එකට හිතේ සද්දාව තියෙනවා නම් ඕනෑම වෙලාවක පහන තියන්න පුළුවන් පතිරණ මුදලාලි. එහෙමයිනේ. හරි. බොසා කියා. ඔයාලගේ මේ වගකීමක් නැති වැඩ හින්දා තමයි මේ තැනට මෙහෙම තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. තමයි. බාසුනේ මම තමයි බාසුන් නැහැ කියන්නේ මොකද ප්‍රශ්නේ? මේ පොඩි සද්දයක් ඇහෙනවනේ. සද්දයක්? ඔව් නිකන් මේ චුබ්බුක් ගාලා. පෑන් බෙල්ට් ගිහලා. එහෙමද? මේ පොඩි කරගඳකුත් එනවා බාසුනේ. කරගඳක්? ඒක තමයි අසනීපේ හැටි. එච්චරයි. මේ අර රතු පාට බල්බයක් තියෙන බාසුනේ. ඒකත් නිකන් ඉන්ඩිකේට් වෙනවා වගේ සරින් සැරේට. මේකයි මහත්තයෝ. ওই වැඩේ කොට දාන්න සතියක්වත් යනවා. ඕක දාලා යන්නකෝ. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. සතියක්? අනේ බාසුනේ සතියක් හොඳට වැඩි. සතියක් ගියොත් එහෙම ගෙදර මැරෙයි. බෑ ගෙට කොට දාන්න බෑ. ඔක අමාරුයි. සතියක් දෙන්නකෝ. මම හෙඩ් බාස් මම කතා කරලා කෝල් එකක් දෙන්නම්. හරි වැඩි හදලා දාලා යන්න උතනින්. පිළිකන්නේ දාලා යන්න. අනේ බාසුනේ එහෙම කරන්න එපා. පොඩි වැඩක් තියෙන එන්නකෝ. මම මේක මේ කරේ තියාගෙන අරගෙන ආයි අද හදාන යන්නනේ. අනේ බාසුනේ. කරේ තියාගෙන? මොකද බං ඒ වාහනේ? හදලා දෙන්නකෝ බාසුන්නේ. ගෙදර ඉඳන් කරේ තියාගෙනම ගෙනාවේ. බාසෝ අලුත් සිපයියක් තරම් වරින්ගො මෙතන වැඩක් පෙන්නන්න. ඉන්ඩිකේට් කරනවනේ ටීවී එක. දැන් නම් ඉන්ඩිකේට් කරන වැඩි වගේ. දුන්න දිනයක ඉතින් ආය කාලෙකින් එක්කුට ගැහුවේ. දුන්නා සුපිරියටම දුන්න දිනයක. අවේකෙක් ඉන්නවා වැඩි කල් යන්න කලින් ගුටි කන්න බලාගෙන. බලන්නකො බාසුන්නේ මේ වාහන හදන තැන් වලට එහෙම ටීවී අරන් එනවද හදන්නේ? එන්න ගොන් ජෝක් එකක් නේ. ඔය දැන් මේ ජෝක් එක ගොන් වුණාට කමක් නැහැ. දැන් මට එන්න කියද්දි වරෙන්කෝ කියලා කිව්වද? වරෙන්තු. කාටද? අරුට. අනේක.
වරෙන්තු කියලා කිව්වේ නේ. වරෙන්